මේ තියෙන්නේ මීට අවුරුදු 44කට පෙර සිකුරට ගොඩ බැහැපු සෝවියට් රුසියානු යානයක් ලබාගත් සත්‍ය ඡායාරූපයක්. ඒ වගේම මම දැන් ප්ලේ කරන්නම් ඒ යානයෙන් රෙකෝඩ් කරපු සිකුරුගේ වායුගෝලය තුල ශබ්දය ඇතුළත් ඔඩියෝ එකක්. හොඳට අහන්නකෝ. මේ ඡායාරූප සහ ශබ්ද පටිගත කරේ 1982 මාර්තු 5 වෙනිදා සිකුරු වෙතට ගොඩ බැහැපු වෙනෙරා 14 ලෑන්ඩ් එක මගින්. ඒ ගොඩ බැස්සේ සිකුරුගේ 4B රීජියෝ නම් ප්‍රදේශයට. මේ ප්‍රදේශයේ අතීතයේදී ගිනිකඳු බහුල වශයෙන් තිබිලා තියෙනවා. ඒ වගේන් ගලා ගිය ලාව සිසිල්වීමෙන් නැති වුණ පාෂාණ තමයි මේ ඡායාරූපයේ බිම දකින්න තියෙන්නේ. සිකුරුගේ පෘෂ්ඨයෙන් 80%ක් පමණම තියෙන්නේ මේ පාෂාණ. ඒ වගේම බලන්නකෝ සිකුරුගේ අහස. ඒක පේන්නේ තරමක් කහ පාටට හුරුව. ඒ වර්ණය ලැබෙන්න හේතුව තමයි මේ වායුගෝලය තුල බහුතර ප්‍රමාණයක්ම සල්ෆියුරික් අම්ල වලින් හැදුන වලාකුළු පැවතීම. සිකුරු කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ උෂ්ණත්වයෙන් වැඩිම ග්‍රහලෝකය. ඒකේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 460ක් විතර වෙනවා. ඒ වගේම එහි මතුපිට වායුගෝල පීඩනය පෘථිවියේ මුහුදු මට්ටමේ වායුගෝල පීඩනය වගේ 93 ගුණයක් විතර. ඉතින් වෙනෙරා ලෑන්ඩ් එක ගොඩ බැස්සේ මේ වගේ ආන්තික තත්ත්වයක් තියෙන පරිසරයකට. ඒ නිසා ඒ පරිසරය තුල ඒකට ක්‍රියාකාරීව පවතින පුළුවන් උනේ විනාඩි 57ක කාලයක් විතරයි. ඇත්තටම සෝවියට් පරීක්ෂකයන් බලාපොරොත්තු උනේ විනාඩි 33ක් සක්‍රියව පවතී කියලා. හැබැයි ඔවුන් බලාපොරොත්තු වුණාට වඩා වැඩි කාලයක් ඒක හොඳින් ක්‍රියා කරා. ඉතින් මේ විනාඩි 57ක කාලය තුලය සිකුරු මතු පිට වර්ණ ඡායාරූප ලබා ගැනීම, එහි පොළොව සිදුරු කර පස් සාම්පල ලබාගෙන ඒවා අධ්‍යයනය කිරීම, සිකුරුගේ වායුගෝලය තුල ශබ්දය පටිගත කිරීම, සුළං වේගය මැනීම සහ වායුගෝල තත්ත්වයන් පරීක්ෂා කිරීම වගේ දේවල් ගණනාවක් සිදු කළා. ඒ වගේම ලෑන්ඩ් එක මගින් පටිගත කරපු ඔඩියෝ එක හොඳට ඇහුවනම් ඔබට ඒකේ සුළඟේ ශබ්දයට අමතරව තවත් විවිධ ශබ්ද කීපයක්ම හෙන්න ඇති. ඇත්තටම ඒ අතර ලෑන්ඩ් එක ගොඩ බහින අවස්ථාවේ ශබ්දය, පස සිදුරු කරන අවස්ථාවේ ශබ්දය, කැමරාවේ ලෙන්ස් කැප් එක ඉවත් කරන ශබ්දය වගේ ශබ්ද කීපයක්ම තියෙනවා. ඒකේ මයික්‍රොෆෝන් එක ක්‍රියාත්මක කරලා තියෙන්නේ යානය ගොඩ බහින්න කලින් නිදන්ම. හැබැයි එතෙන් සිට යානය ගොඩ බැහැලා මෙහෙයුම අවසන් වන තුරුම ඔඩියෝ එක පෘථිවියට වෙලා නැහැ. ඔය වගේ විශේෂ අවස්ථාවල ඔඩියෝ කොටස් වශයෙන් තමයි එවලා තියෙන්නේ. මම දැන් ආයෙත් ඒ ඔඩියෝ එක ඒ ඇහෙන විශේෂ ශබ්ද මොනවද කියලා පහලින් දාන ගමන් ප්ලේ කරන්නම්. එහෙනම් ආයෙත් අහලා බලන්න.